ඔයා දන්නවද ලංකාවේ අපේ ප්‍රධානම කෑම බත්තුනාට අද වෙනකොට මිනිස්සු ගොඩක් බත් කන්නත් බයයි. මොකද ලෙඩ රෝග හැදෙයි මහත්වෙයි කියලා. බත් විතරක් නෙමෙයි සීනී පාං බිස්කට් මේ හැමදේම දැක්කාම අපිට මතක් වෙන්නේ ඩයබෙටිස්. ඒ කියන්නේ දියවැඩියාව. හැබැයි ඔයා දන්නවද අපේ සිරුරට සහ මොළයට වැඩ කරන්න අවශ්‍ය වෙන ප්‍රධානම එනර්ජි සෝස් එක තමයි එහෙමත් නැත්නම් ශක්ති ප්‍රභවය තමයි කාබෝහයිඩ්‍රේට්ස් කියන්නේ. කාබෝහයිඩ්‍රේට් තමයි අපේ ශරීරයේ දුවන්න අවශ්‍ය කරන ප්‍රධානතම ඉන්ධනය වන්නේ. හැබැයි අපි මේ ඉන්ධන පාවිච්චි කරන විදිහ වැරදුනොත් තමයි ඔබේසිටි. ඒ කියන්නේ තරබාරුකම සහ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙලා බ්ලඩ් ෂුගර් ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එකකින් අද කතා කරමු ලෙඩ නොවි හරියට බත් සහ සීනි පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේ හැමෝම බය වෙලා ඉන්න කාබෝහයිඩ්‍රේට ඔයාගේ මිතුරෙක් කරගන්න රහස අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. අපි හැමෝම දවස ගානේ කන බත් පාන් බිස්කට් වගේ සීනි තියෙන කෑම වර්ග අපේ ශරීරය ඇතුළේදී ඊටාම සරල රසායනික ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. මෙන්න මේකට තමයි අපි ග්ලූකෝස් එහෙම නැත්නම් බ්ලඩ් ෂුගර් කියලා කියන්නේ. මෙන්න මේ ග්ලූකෝස් තමයි අපේ සිරුරේ තියෙන ප්‍රධානතම ශක්ති ප්‍රභවය වෙන්නේ. අපේ මොළයට හිතන්න පතන්න අපේ මාංශපේශී වලට වැඩ කරන්න අවශ්‍ය කරන ෆුවල් එක එහෙම නැත්නම් ඉන්ධන ලැබෙන්නේ මෙන්න මේ ග්ලූකෝස් හරහා. අපේ රුධිරයේ තියෙන මෙන්න මේ ග්ලූකෝස් වලට කෙලින්ම අපේ සෛල ඇතුළට යන්න බෑ. ග්ලූකෝස් අපේ සෛල ඇතුළට යන්න නම් ඒ දොර අරින්න විශේෂ යතුරක් තියෙන්න ඕනි. අන්න ඒ යතුරට තමයි අපි ඉන්සුලින් කියන හෝමෝනය කියලා කියන්නේ. මෙන්න මේ ඉන්සුලින් කියන හෝමෝනය හරියට ක්‍රියාත්මක වුණොත් විතරයි මේ ග්ලූකෝස් වලට අපේ සෛල ඇතුළට ගිහිල් අපිට අවශ්‍ය කරන එනර්ජි එක ලබා දෙන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ ක්‍රියාවලිය හරියට උනේ නැති වුණාම තමයි දියවැඩියාව වගේ රෝගී තත්ත්වයන් ඇති වෙන්නේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ කාබෝහයිඩ්‍රේට් කන එකේ නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ කෑම කන විදිහ හරියට දන්නේ නැති එකයි. අන්න ඒක කරන්නේ කොහොමද කියලා අපි දැන් හරියටම බලමු. අපි කන මේ කෑමවල තියෙන කාබෝහයිඩ්‍රේට් හැම එකක්ම එක සමාන නැහැ. මේවා ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි සිම්පල් කාබෝහයිඩ්‍රේට්. එහෙම නැත්නම් සරල කාබෝහයිඩ්‍රේට් සහ කම්ප්ලෙක්ස් කාබෝහයිඩ්‍රේට්. එහෙම නැත්නම් සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්. මේ සිම්පල් කාබ්ස් හරියට ගිනි කූරක් වගේ. ඔයා සීනි දාපු තේ එකක් බිව්වොතින් එහෙම නැත්නම් බිස්කට් එකක් කෑවොතින් ඒක බොහොම වේගයෙන් ග්ලූකෝස් බවට පත් වෙලා එකපාරටම ශක්තිය ලබා දෙනවා. හැබැයි ඒ ගින්න වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. මෙන්න මේක තමයි ලොකුම ප්‍රශ්නය. එකපාරටම ඉහළ යන සීනි මට්ටම නිසා ඉන්සුලින් හෝමෝනයත් එකපාරටම ශක්තිය ඉවත් කරන්න පටන් ගන්නවා. එතකොට ඔයාට ශක්තිය මදි වෙනවා. ආයෙමත් බඩගිනි වෙනවා. කම්මැලි හිතෙනවා. ආයෙමත් මොනවා හරි පැණි රස දෙයක් කන්න හිතෙනවා. හැබැයි කම්ප්ලෙක්ස් කාබ්ස් රතුබත් කුරක්කම් බතල වගේ දේවල් හරියට ලොකු දර කොටයක් වගේ. ඒක පත්තු වෙන්න ගොඩක් වෙලාව යනවා. එතකොට පැය ගාණක් යනකම් ශරීරයට හෙමින් ස්ථාවරව ශක්තිය මුදා හරිනවා. මෙන්න මේ කම්ප්ලෙක්ස් කාබ් වල තියෙන ෆයිබර්ස් එහෙම නැත්නම් තන්තු නිසා ඔයාගේ බඩ පිරීලා පවතින කාලය වැඩි. ඒ නිසා ඔයාට අනවශ්‍ය විදියට සැරින් සැරේ බඩගිනි ඇති වෙන්නේ නැහැ. මේක තමයි බර අඩු කරගන්න ඉන්න අයට තියෙන ලොකුම රහස. ඔයා හරියටම මේ කන සුදුබත් සහ රතුබත් අතර තියෙන වෙනස දන්නවද? ඇත්තටම මේ බත් වර්ග දෙකේම ශක්තිය එහෙම නැත්නම් කැලරි ප්‍රමාණය ගොඩක් දුරට එක හා සමානයි. හැබැයි ලොකුම වෙනස තියෙන්නේ මේ බත්වල පෝෂණය ගබඩා වෙලා තියෙන විදිහේ. මේ සුදුබත් නිෂ්පාදනය කරනකොට ඒකේ තියෙන බ්‍රෑන්ඩ් එක, ඒ කියන්නේ නිවුඩ් සහ ඒකේ තියෙන ජර්ම් එක, ඒ කියන්නේ කලලය. මෙන්න මේ දෙකම ඉවත් කරනවා. මෙන්න මේ නිවුඩ් තමයි බත් වලින් අපේ ශරීරයට පෝෂණය ලබා දෙන ෆයිබර් සහ B විටමින් වර්ග ගබඩා කරලා තියාගන්නේ. හාල් සුදු හාල් බවට පත් කරන පිරිපාදු කරන ක්‍රියාවලියේදී මෙන්න මේ වටින ආරක්ෂක සන්නාහය අයින් වෙලා යනවා. ඔයා දැන් බලන්නකෝ මෙන්න මේක දිහා. මේකට විද්‍යාත්මකව කියන්නේ ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් කියලා. එහෙම නැත්නම් GI අගය කියලා. සුදුබත් වල GI අගය ගොඩක් වැඩි. ඒ කියන්නේ ඒවා කාපුවාම ලේවල තියෙන සීනි මට්ටම රේස් එකක් දුවනවා වගේ එකපාරටම ඉහළ යනවා. මේකට අපි කියන්නේ sugar spikes ඇති වෙනවා කියලා. හැබැයි රතුබත් වල තියෙන මෙන්න මේ ෆයිබර් එහෙම නැත්නම් තන්තු හරියට පෙරණයක් වගේ ක්‍රියා කරනවා. ඒ නිසා සීනි රුධිරයට එකතු වෙන්නේ සුදුබත් වලට වඩා හිමින්. ඔයාට දියවැඩියාව තියෙනවා නම් ඒක පාලනය කරගන්න සහ ඔයාගේ බර අඩු කරගන්න මෙන්න මේ ස්ලෝ ප්‍රොසෙස් එක ගොඩක් වැදගත්. ඉතින් ඔයා හිතලා බලන්න. ඔයා තෝරගන්නේ වේගයෙන් රුධිරයේ සීනි මට්ටම වැඩි කරන සුදුබත්ද එහෙම නැත්නම් ඊට ටිකක් හරි අඩුවෙන්
සීනිමට්ටම පාලනය කරන රතුබද්ද තීරණය තියෙන්නේ ඔයාගේ අතේ. මොකද ආහාර කියන්නේ මිනිස්සුන්ට ඉතාමත් සංවේදී කාරණයක් නිසා කන කෑමවලට තහනම් දාන්නවත් බලෙන් පටවන්නවත් අපිට හැකියාවක් නැහැ. දැන් බලමු මෙන්න මේක. ඔයා දන්නවද අපේ සිරුරට ලැබෙන හැම ග්ලූකෝස් බිඳුවක්ම ගබඩා කරගන්නේ කොහොමද කියලා? මුලින්ම අපේ ශරීරය කරන්නේ මෙන්න මේ ශක්තිය අපේ මාංශපේශී සහ අක්මාව ඇතුලේ තියෙන පුංචි ගබඩාවක තැන්පත් කරන එක. හැබැයි මෙන්න මේ ගබඩාවේ ඉඩ ප්‍රමාණය සීමිතයි. ඔයා දිගින් දිගටම කන්දක් වගේ කොත බැඳපු බත් පිඟානක් කනවනම් එහෙම නැත්නම් පැණි රස කෑම බීම කනවනම් බොනවනම් මේ ගබඩාව බොහොම ඉක්මනට පිරෙනවා. හැබැයි ඔයා මේ ලබා ගන්න අතිරික්ත ශක්තිය ශරීරයේ කිසිම වෙලාවක අහක දාන්නේ නැහැ. සිරුර කරන්නේ මේ අතිරික්ත සීනි, තෙල් එහෙම නැත්නම් ෆැට් එක බවට පත් කරලා ශරීරයේ ගබඩා කරන එක. මේ අතිරික්ත ෆැට් එක ගොඩක් වෙලාවට ගබඩා වෙන්නේ අපේ බඩ වටේ. ඒකට තමයි බෙලි ෆැට් කියලා කියන්නේ. මෙන්න මේක තමයි අපේ රටේ ගොඩ දෙනෙක්ට තියෙන ලොකුම ගැටලුව. ඔයා තෙල් කෑම, බැදපු කෑම කෑවේ නැතත් ඔයාගේ පිඟානේ තියෙන මේ අතිරික්ත බත් ටික නිසා, ඔයා කන බොන පැණි රස කෑම බීම නිසා ඔයාගේ බඩ මහත් වෙන්න පුළුවන්. මම තෙල් කෑම කන්නේ නෑනේ. ඉතින් ඇයි මම මහත් වෙන්නේ කියලා අහන අයට උත්තරේ මෙන්න මෙතන තියෙනවා. ඔයාගේ ශරීරයට දහනය කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා කන ඕනෑම කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අන්තිමට ඔයාගේ ශරීරය ඇතුළේදී මේ දේ බවට පත් වෙනවා. ඔන්න දැන් ඔයාට එන ප්‍රශ්නේ තමයි එහෙනම් අපි කොච්චර බත් කන්න ඕනිද කියන එක. මේකට තියෙන ලේසිම ක්‍රමය තමයි ඔයාගේ අතේ මිටේ රහස. සාමාන්‍යයෙන් දල වශයෙන් ඔයාගේ එක වේලකට අවශ්‍ය කරන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ඔයාගේ අතේ මිටේ ප්‍රමාණයට සමානයි. ලෝකෙ පිළිගත්ත විද්‍යාත්මකව සනාථ කරපු හෙල්ති ප්ලේට් ක්‍රමයට අනුව ඔයා කන කෑම පිඟානෙන් 4 එකක් විතරක් කාබෝහයිඩ්‍රේට් තියෙන එක හොඳටම ප්‍රමාණවත්. ඒ කියන්නේ ඔයාගේ බත් පිඟානෙන් භාගයක්ම පුරවගන්න ඕනි එළවලු සහ පලා වර්ග වලින්. ඉතිරි 4 එක ප්‍රෝටීන් වලට දෙන්න. මෙන්න මේ විදිහට බත් කෑවොතින් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. හොඳට මතක තියාගන්න ඔයා පිරිපාදු කරපු පිටිවලින් හදපු ආහාර සහ සීනි වලින් පුළුවන් තරම් ඈත් වෙන්න ඕනේ. ශක්තිය ලබා ගන්න ඔයා හැම විටම පුළුවන් තරම් තන්තු බහුල කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර තෝරගන්න. එතකොට ඔයාගේ බ්ලඩ් ෂුගර් සහ බොඩි ෆැට් එක පාලනය කරන්න ගොඩක් ලේසි. මේ ග්ලයිසමික් අගේ අපි 0 ඉඳලා 100 දක්වා අංකණය කරනවා. සාමාන්‍යයෙන් මේ අගේ වැඩි වෙන්න රුධිරයට සීනි එකතු වෙන වේගය වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ග්ලයිසමික් අගය 70ට වැඩි ආහාර ගොඩක් ඉක්මනින් රුධිරයට සීනි එකතු කරනවා. ග්ලයිසමික් අගේ 55ට අඩු ආහාර රුධිරයට සීනි එකතු කරන්නේ ටිකක් හිමින්. මේක නිසා ලංකාවේ අපි බහුලවම ආහාරයට ගන්න කාබෝහයිඩ්‍රේට් පිරුණු ආහාර ලිස්ට් එකක් හදලා ඒ වගේ ග්ලයිසමික් අගයත් සඳහන් කරලා හදපු PDF එකක් මම නිර්මාණය කළා. ඒක ඕගලන්ට නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා. මතක ඇතුව ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඕගලන්ගේ තියෙන අදහසුත් පහලින් කමෙන්ට් කරන්න. කාබෝහයිඩ්‍රේට් ගැන මූලික සරල දැනුමක් ඕගොල්ලන්ට ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මේක අපේ වීඩියෝ සීරීස් එකේ දෙවැනි වීඩියෝ එක. තුන්වෙනි වීඩියෝ එක අපි කතා කරන්නේ අපිට නැතුවම බැරි ප්‍රෝටීන ගැන. වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක බලන්න බැරි වෙච්ච අය ඒකත් බලන්න. ඒකේ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්නේ. එහෙනම් තුන්වෙනි වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ඔයාලට නිරෝගිමත් සුබ දවසක්.